අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද මෙන්න මේ විදිහේ YouTube thumbnails එක ක්ලික් එකකින් හදාගන්නේ කියලා. ඉතින් මේක 100% free method එකක්. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට මේ ගැන සම්පූර්ණයෙන් A to Z කියලා දෙනවා. ඉතින් එහෙනම් අපි වැඩි කතා කරන්නේ නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. වීඩියෝට යන්න කලින් මතක් කරනවා මේ වගේම දාන වීඩියෝස් ඔයාලා ගාවටම ගෙන්න ගන්න earn online hub YouTube channel එක subscribe කරලා notification all කරලා තියාගන්න අමතක කරන්න එපා. හරි එහෙනම් අපි අපේ වීඩියෝ එකට හරිද මේකට අපි පාවිච්චි කරන වෙබ්සයිට් එකක් තියෙනවා. ඉතින් වෙබ්සයිට් එකට යන්නත් කලින් ඔයාලා මුලින්ම කරගන්න ඕනේ ඔයාගේ YouTube thumbnail එක create කරගන්න අදාළ prompt එක ඔයා හදා ගන්න ඕනේ. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද prompt එක හදාගන්නේ කියලා. ඉතින් ඔයා ChatGPT වගේ AI tool එකක් පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඔයා හදන්න යන වීඩියෝ එක මොන වගේ වීඩියෝ එකක්ද කියන එක මේ විදිහට පැහැදිලි කරලා එයාලට prompt එකක් දෙන්න කියලා මේ විදිහේ prompt එකක් ලබා දෙන්න. ඉතින් මම මේ විදිහේ example prompt එකක් දෙනවා. ඉතින් මෙතනදී මම කියලා තියෙන්නේ මම වීඩියෝ එකක් හදලා තියෙන ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම 6ක් ගැන තියෙන වීඩියෝ එකක්. ඉතින් මේකට අදාළ thumbnail එක ඩිසයින් කරගන්න අදාළ prompt එක දෙන්න කියලා තමයි මෙතන තියෙන්නේ. ඉතින් හරි මේ විදිහට මේක සෙන්ඩ් කරගත්තට පස්සේ අපිට අපේ thumbnail එක generate කරගන්න අදාළ prompt එක මේ විදිහට ලබා දෙනවා. ඉතින් හරි ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක generate කරගන්න අදාළ website එකට යන්න ඕනේ. ඉතින් website එකේ link එක මම අනිවාර්යෙන්ම description එකේ හෝ comment section එකේ දාලා තියන්නම්. ඉතින් වෙබ්සයිට් එකේ ඉන්ටර්ෆේස් එක මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයාලට පුළුවන් ලේසියම ඔයාගේ Gmail එක දීලා sign up වෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන හරිම සිම්පල්ද ඒක තමයි ඔයාලට මේ ChatGPT through හදාගත්තු prompt එක ඔයාලට පුළුවන් මේ විදිහට මෙතනින් copy කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනට මේක paste කරගෙන මේ විදිහට run this clip කියන කොට click කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ thumbnail එක generate වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට ගොඩක් ක්‍රියේටිව් විදිහේ thumbnail එකක් ෆ්‍රීලි හදා ගන්න හැකියාවක් තිබුණා. ඉතින් ඔයාලට මේ thumbnail එක ඊට පස්සේ simply ඔයාලට මෙන්න මෙතනින් download කරගන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට මේ site එක through දවසට thumbnails දෙකක් වගේ හදා ගන්න හැකියාවක් තියෙන. ඉතින් ඔයාලට මෙතනදී freely credits 10ක් දෙන එක thumbnail එක create කරන credits 4.2ක් වගේ බැය වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට දවසට thumbnails දෙකක් වගේ create කරගන්න පුළුවන්. ඉතින් මෙතන මේ විදිහට අනිත්‍ය හදපු thumbnails උත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට පැහැදිලි වෙන්න ඕන නිසා මම මේ විදිහට කලින් හදාගත්තු prompt එකක් දීලා තවත් thumbnail එකක් generate කරලා පෙන්නන්නම්. ඉතින් හරි මේ විදිහට මම මෙතන මේ prompt එක add කරගෙන ආපහු run this clip කියන කොට click කරගන්නවා. ඉතින් හරි ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් ක්‍රියේටිව් විදිහේ ගොඩක් රියලිස්ටික් විදිහට thumbnail එක අපිට මේ විදිහට ජෙනරේට් කර ගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලට මේ thumbnail එකත් මේ විදිහට ෆ්‍රීලි ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ විදිහට මෙතන පහළ තියෙන YouTube thumbnail එකක් උනා ඩවුන්ලෝඩ් කර ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ site එකේ නැතුව ඔයාලට මෙන්න විදිහට thumbnail එකක් හදන්න කිව්වොත් ලොකු වෙලාවක් වැය වෙන example එකක් විදිහට ඔයාලට මේකට ID එකක් ගන්න අවශ්‍ය වෙනවා. Photoshop වගේ tool එක software එක දැනුම අවශ්‍ය වෙනවා. නැත්නම් Canva වගේ දැනුමක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට මේ site එක through ලේසියෙන්ම මේ වැඩේ කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් හරියනම් අද වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. මම හිතනවා මේ ගැන ඔයාලට හොඳ knowledge එකක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ YouTube thumbnail එක create කරගෙන ඔයාලගේ YouTube එකේ තියෙන YouTube channel එකේ තියෙන standard එක තව level up කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහේ තව ගොඩක් videos මම ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒ නිසා channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඉතින් හරියනම් මේ වගේ interesting තවත් අලුත් video එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔයාලට මම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.